යෝ ගයිස් ඉතින් අද වීඩියෝ එකෙන් තියෙන ලංකාව අපිට මුහුණ දෙන්න වෙන ලොකු ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියන්න කාලේ මේ ප්‍රශ්නෙට හේතුව කියන්න. ඉතින් ඔයා දන්නවා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් තමයි මෙන්න මේ ලංකාවේ මිනිස්සු ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් ඕඩර් කරපු අයිටම් කස්ටම් එකේ හෝඩ් කරලා තියෙන එක. ඉතින් මේකත් එක්ක අපිට ඉස්සරහට ලොකු ගැටලු කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම මේ කියන්නේ AliExpress තෙමු දරස් වගේ කම්පැනිස් ලංකාව දාලා යන එකක් ගැන නෙමෙයි. ඊට එහා ගිය ලොකු ප්‍රශ්න කිහිපයක් තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් ඔයා දැනටත් මොන හරි ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් ඕඩර් කරලා ඒක කස්ටම් එකේ හෝල්ඩ් වෙලා තියෙනවා නම් ඉතින් මේ වීඩියෝ වල ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඉස්සරහට ඔයා මොන හරි අයිටම් එක මෙන්න මේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් ඕඩර් කරන්න ඉඳන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට තවත් වැදගත් වෙනවා. ඉතින් අපි යමු මොකද්ද මෙන්න මේ ප්‍රශ්න කියලා කතා කරන්නේ. ඊට කලින් මතක් කරන්න අපේ channel එකට කැමති නම් අනිවාර්යයෙන් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ හොඳ නම් like කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ ප්‍රශ්නේ ගැන මෙහෙම කතා කරන්න. ඔයාලා දන්නවද දැන් අවුරුදු කීපයකට කලින් ලංකාවේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් කිහිපයක්ම ආවා. ඉතින් ඒවා ආවට පස්සේ ලංකාවේ ගොඩක් මිනිස්සු අඩුවට එක දිගට මෙන්න මේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් අයිටම්ස් ඕඩර් කරන්න ගත්තා. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ මිල ගණන් එක බලද්දි මෙන්න මේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වල මිල ගණන් ගොඩක් අඩු වීම. ඉතින් මේකත් එක්ක ලංකාවේ මිනිස්සු ගොඩක් අඩුවට ටැක්ස් එකකින් තොරව මෙන්න මේ අයිටම්ස් ගොඩක් ඕඩර් කරා. උදාහරණ වශයෙන් ඩ්‍රෝන් එකක් ගත්තොත් ලංකාවේ ගොඩක් අය අඩුවට මෙන්න මේ ඩ්‍රෝන් ලංකාවට ගෙන්න ගත්තා මෙන්න මේ AliExpress වගේ සයිට්ස් වලින්. ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා ඇති ලංකාවට නීතියන් කුල ඩ්‍රෝන් එකක් ගේනවා නම් අනිවාර්යයෙන්ම අපිට කස්ටම් එකට ටැක්ස් එකක් ගෙවලා තමයි ඉන්නේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙන්න මේ AliExpress වගේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් අපිට පුළුවන් වුණා මෙන්න මේ ඩ්‍රෝන් එක ටෝයි එකක් හරි gift එකක් විදිහට හරි පැකේජ් එකේ සදාහන් කරලා අපිට ඒක ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් හැබැයි මෙන්න මේ වැඩේ ඉස්සරහට කරන්න වෙන්නේ නැහැ. මොකද දැන් කස්ටම් එකෙන් පටන් ගන්න තියෙනවා මෙන්න මේ අයිටම්ස් එකින් එක හොඳටම චෙක් කරන්න. ඒ කියන්නේ අපි ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් මොකක් ගෙනාවා? ඒ කියන්නේ අපි පැකේජ් එකේ gift එකක්ද ටෝයි එකක්ද කියලා මොකක් සඳහන් කරලා තිබ්බා. එයාලා ඉන්නේ පැකේජ් එක ස්කෑන් කරලා තමයි අපිට එවන්නේ. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් S-tray machines වලින් සහ එයාලා physically මෙන්න මේ අපේ පැකේජස් unpack කරලා තමයි එවන්නේ. ඉතින් physically unpack කරලා එවද්දී අනිවාර්යයෙන්ම ටෝයි එකක් කියලා සඳහන් කරලා තියෙන පැකේජ් එක ඇතුලේ ඩ්‍රෝන් එකක් තිබ්බහම අනිවාර්යෙන් මේ පැකේජ් එක එවන්නේ නැහැ. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මේ ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන් කෝල් එකක් දීලා කියනවා. ඉතින් මේක ටැක්ස් එකක් ගෙවලා තමයි ගන්න ඕනේ කියලා. ඉතින් ඉස්සරහට මේ විදිහට ඔයාලට ගොඩක් අයිටම්ස් මෙන්න මේ ඔන්ලයින් ෂොපින් ප්ලැට්ෆෝම් වලින් ගෙන්නන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ටැක්ස් එකක් ගෙවලා තමයි ගන්න වෙන්නේ. ඉතින් මේ වෙනකොට ගොඩක් අය අයිටම්ස් මෙන්න මේ කස්ටම් එකේ හෝල්ඩ් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දුරට ඒ වගේ සමහර අයිටම්ස් වලට අනිවාර්යෙන්ම ටැක්ස් එකක් ගෙවන්න වෙයි. ඉතින් සමහර අය අයිටම්ස් ගෙදරට මෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පොඩි ටෝයිස් ඒ වගේම ඔය ආර්ටිෆිෂල් ප්ලාන්ට්ස් වගේ පොඩි දේවල් අනිවාර්යයෙන්ම ටැක්ස් එකකින් තොරව ගෙදරටම එනවා පූරේ සර්විස් එක කරා. හැබැයි සමහර අයිටම්ස් තියෙනවා ඒ වගේ එවන්නේ නැහැ. එයා එක කෝල් එකක් දෙනවා නැත්නම් ඔයාලට කොහොම හරි ඒක සඳහන් කරනවා මේ අයිටම්ස් එක ටැක්ස් එකක් ගෙවලා තමයි ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ තොරතුරු හොයාගත්ත ගොඩක් වෙබ්සයිට් වලින්. ඉතින් මේක ගැන තවත් තොරතුරු හොයාගන්න මම කස්ටමර් කතා කරා. කොහොමද කස්ටමර් එකයි කෝල් කරේ නැහැ. ඉතින් ඒක එයාලා කෝල් කරා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ ගොඩක් තව විශ්වාසවන්තව මට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. ඉතින් හැබැයි මම මේ කියන තොරතුරු සම්පූර්ණයෙන්ම 100% විශ්වාසයෙන් නෙමෙයි කියන්නේ. හැබැයි ඔයාලට 99%ක්ම මේ මං කියන දේවල් ඉස්සරහට වෙන්න පුළුවන්. මොකද නීත්‍යානුකූල උදාහරණ වශයෙන් ඩ්‍රෝන් එකක් ගත්තොත් ලංකාවට ගේනවා නම් ටැක්ස් එකක් ගහන්න ඕනේ. ඉතින් AliExpress එක කරා ටැක්ස් එකක් නැතුව ඩ්‍රෝන් එකක් ගෙනල්ලා ඉතින් ඒක කස්ටම් එකෙන් අහු වෙනකොට ආඩ අනිවාර්යෙන් මේකට ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට ටැක්ස් ගෙවන්න වෙන අයිටම්ස් මං කීපයක් කතා කරන්න. ඉතින් මුලින්ම මේ අයිටම් ලිස්ට් එකේ මම කතා කරන්නේ ඩ්‍රෝන්ස්. ඉතින් ඩ්‍රෝන්ස් කියන්නේ ලංකාවට ගේනවා නම් අනිවාර්යෙන්ම ටැක්ස් එකක් ගෙවලා ගන්න ඕනේ අයිටම් එක. ඉතින් ඔයාලට අනිවාර්යෙන් පුරා 9500 වගේ ඩ්‍රෝන් එක AliExpress එකෙන් වගේ ඕඩර් කරනවා නම් අනිවාර්යෙන් පුරා 3000ක වගේ ටැක්ස් එකක් ගෙවලා තමයි මෙන්න මේ ඩ්‍රෝන් ඔයාලට කස්ටම් එකේ රිලීස් කරගන්න වෙන්නේ. ඒ වගේම ඔයාලට ඩ්‍රෝන් එක ටැක්ස් එක ගෙවලා විතරක් රිලීස් කරගන්න බෑ. මොකද මේක රිලීස් කරගන්නම ඔයාලට අනිවාර්යෙන් මොඩ් අප්‍රූවල් එකක් ඕනේ. ඉතින් මම මේ මොඩ් අප්‍රූවල් කියන එක ගැන දැනගත්තේ මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. ඉතින් ඔයාලා මේක ගැන දන්නේ නැත්නම් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මේ මොඩ් අප්‍රූවල් කියන්නේ මොකක්ද කියලා. කොහොම හරි ඔයා අනිවාර්යෙන්ම ඩ්‍රෝන් එක ලංකාවට ගෙනලා දැනට එක හෝල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් මේකට ඔයාලට ටැක්ස් එකක් හෝ මොඩ් අප්‍රූවල් එකක් ගෙවන්න සිද්ධ වෙයි. ඉතින් ඔය ඉස්සරහ ඩ්‍රෝන් එක ගෙන්නන්න ඉඳන් ඉන්නවා නම් ඔයාලට ඒකටත් මේකම තමයි. ඉතින් මේ විදිහට මොඩ් අප්‍රූවල් එකයි ටැක්ස් එකයි දෙකම ගෙවලා තමයි ඔයාලට ඩ්‍රෝන් එක රිලීස් කරගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට අයිටම්ස් කිහිපයක්ම දෙනවා. ඊළඟට මම කතා කරොත් එහෙනම් ෆෝන්ස් ගත්තොත් ඔයාලට ෆෝන්ස් වලට ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඉතින් ඔයා දන්නවා AliExpress වගේ සයිට්ස් වල තිබ්බ රුපියල් 500ට අඩුවෙන් ගොඩක් අඩු බ්‍රෑන්ඩ් ඒ කියන්නේ Redmi වගේ බ්‍රෑන්ඩ් වල ෆෝන්ස් ගොඩක් අඩුවට තිබ්බා. ඉතින් අපි ඒක ගොඩක් අය මෙන්න මේ ටැක්ස් එක නැතුව AliExpress එකෙන් වගේ සයිට් වලින් මේවා ඕඩර් කරා. ඉතින් කොහොම වුණත් දැන් ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද මේක ස්කෑන් කරද්දී ඇතුලේ ෆෝන් එකක් තියෙන කියලා ඒක ස්කෑන් වෙනවා. ඒකත් එක්ක ඔයාලා අනිවාර්යයෙන්ම මොන ෆෝන් එකක් ගෙන්නුවත් ටැක්ස් එකක් ගාලා තමයි ගන්න වෙන්නේ. උදාහරණයක් වශයෙන් 3000ක් වගේ ටැක්ස් එකක් ඔයාලා අනිවාර්යයෙන්ම රුපියල් 500ක් වගේ ෆෝන් එකකට ගෙවන්න වෙයි. ඉතින් ඒක ෆෝන් එක වෙනස් වෙනවා ප්‍රයිස් එකත් එක්ක. කොහොම වුණත් ඔයාලට මේ විදිහට අලුත් නීතිත් එක්ක ටැක්ස් එකක් ගෙවලා තමයි ෆෝන් එක ගෙන්නනවා නම් අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ. ඉතින් ෆෝන් එකට මොඩ් අප්‍රූවල් එකක් ඕනේ නැහැ. මම ඔයාලගේ තොරතුරු වලට ඉතින් ඩ්‍රෝන් වලට විතරයි මොඩ් අප්‍රූවල් එකක් මෙයාලා ඉල්ලන්නේ. ඉතින් ෆෝන්ස් වලට අමතරව ආයෙ ගත්තොත් හෙඩ්ෆෝන්ස් ගත්තොත් හෙඩ්ෆෝන් වලටත් මම ඔයාලගේ තොරතුරු වලට අනුව ටැක්ස් ගහනවා. ඉතින් ඒක වර්ග දෙකකට ගන්නවා. ඒ කියන්නේ හෙඩ්ෆෝන් එකක් ගත්තොත් එහෙනම් වයර්ලස් හෙඩ්ෆෝන් වලට වැඩියෙන් ගන්නවා බදු
වයර්ඩ් හෙඩ්ෆෝන් එකකට වඩා. ඒ කියන්නේ ඔයාලා වයර්ලස් හෙඩ්ෆෝන් එක ගන්නවා නම් අනිවාර්යයෙන්ම වයර්ඩ් හෙඩ්ෆෝන් එකට ගෙවන බදු ගන්නට වඩා වැඩි ගාණක් එන්නේ වයර්ලස් හෙඩ්ෆෝන් එකට ගෙවන්න වෙනවා. ඉතින් මීට අමතරව කතා කරොත් power banks, speakers, torch, cameras කොහොමද මේකත් එක්ක ලංකාවේ ආයි ගොඩක් අඩුවට items order කරනක නවතින්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ items ලංකාවේ custom එකේ hold කරලා තිබීමත් සමග දවස් 30 පහ වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට refund ගන්න පුළුවන්. ඉතින් refund ගන්න ගත් එක්ක ලංකාවේ ගොඩක් අය එකපාර refund ගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම මේ companies වලට ලංකාව එපා වේ. එතකොට මේ වගේ companies වලින් ලංකාව අනිවාර්යයෙන්ම අතාරලා යන්න පුළුවන්. මොකද ඒක යාලට ලොකු පාඩුවක් ඉන්න refund දෙන්න වුණාම. ඉතින් කොහමරවා drone වගේ ගොඩක් වටින items මෙන්න මේ AliExpress තෙමු වගේ website වලින් ගෙන්නන්න හිතන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේක නතර කරන්න. මොකද ඒකත් එක්ක tax එකක් ගෙවන්න වෙයි. එහෙම නොතර ලොකු මුදලක් ගෙවලා තමයි මේ drone එක ගන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ප්‍රශ්න විසඳනකම් අනිවාර්යයෙන්ම සතියක් දෙකක් orders දාන්න නැතුව නැවතට කියන හොඳයි කියලා මම හිතනවා. ඉතින් බොහෝ දුරට මේක ලංකාවේ ජංගම දුරකථන අලුත්වැඩියා කර්මාන්තශාලා වලට බලපානවා. ඒ කියන්නේ බොහෝ දුරට ලංකාවේ ගොඩක් ෆෝන් රිපෙයාර් කරන shop වලින් මෙන්න මේ AliExpress එක කරා ගොඩක් අඩුවට display වගේ දේවල් order කරලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක යාලා display එක ලොකු බදු මුදලක් ගෙවන්න ගත්තාම එයාලා business එකක් කරගෙන යන්න බැරි තත්ත්වයකට එනවා. ඉතින් ඒකත් එක්ක ලොකු ප්‍රශ්න ගණනාවක් ලංකාවට ඇති වෙනවා. කොහොම වුණත් මම හිතනවා මේ වැඩෙන් ලොකු පාඩුව තමයි ලංකාවේ අඩුවට මෙන්න මේ online shopping platform වලින් මොන හරි item එකක් order කරපු අයට සිද්ධ වුනේ. කොහොමද මේකට අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට මොන හරි අදහසක් තියෙනවා නම් හරිවටම comment section එකේ comment එකක් දාන්න මේ වීඩියෝ එක ගැන. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, YouTube channel එක subscribe කරන්න, යාළුවන්ටත් බාර share කරන්න කියලා මතක් කරනවා. තාත්තට වීඩියෝ එකක් සුබ දවසක්. මම නිකෝරෝන.